Productions. කැලුම් අයියේ වැඩක් නෑ බං බලනම් අවුරුදු 20 එකට කරමු කියලා වැඩි දෙන්නම නෑ අර සගුණ මුත්තා ඌ තාම අතුරුදහන් උඹ කොහෙද ගියේ ඇයි බං කැලුම් අයියේ ඊයේ උදේ අවුරුදු උත්සවයේදී එහා ගමේ පොඩි එකෙක්ට මං ගැව්වේ ඊට පස්සේ කැලුම් අයියේ ඇයි බං උඹ කිව්වේ එහා ගමේ තුන්දෙනේ සරන් උස්සන් එනවා කියලා ඉතින් මං ගිහිල්ලා බයට කැලේ හැංගුණා ඈ කැලේ ඇතුලේ තියෙන පොකුණ ගාව කොහිල ගාලේ ඕකස්සේ තමයි මං ඇංගිලා හිටියේ දෙන්නෙක් ඇවිල්ලා මගෙන් අහපියව් තෝ හොරෙක් නේද කියලා මං කිව්වා අවුරුදු උත්සවයේ සැඟමුණු අමුත්තා මමයි කියලා ඉතින් මට ඉතින් ඔය ගාලස්සටම වෙලා ඉන්න බැරි නිසා මම නැග්ගා අර එහා පැත්තේ තියෙන කෝංගහේ ඕකීටිය දිමියෝ සෙට් එකක් මාව කෑවා ගියාන්කෝ කැලුම් අයියේ ඒ වෙලෙම මම ඩඩෝරියන් ගාලා බිම වැටුණා ඕ මගේ කකුල කවුද අපකට ගහන්න ආව කියලා නානල තුන් දෙනෙක් සමන් වයක් මුස්සන් ගාව විකුණන්න මං තොට එක කිව්වේ පක් කැලුම් අයියාගේ මොකෝ මූණ පැත්තක් ඉදිමිලා මේ වචනයක් කරගලා බං වචනයක් වැරදුනා කිව්වේ අවුරුදු 20 නම්ස් කරේ මමඩ බං අර සංගීතයකයා කිව්වා මේ ලස්සන වචන ටිකක් දාලා කතා කරන්න කියලා අවුරුදු කුමාර තෝරන්න යද්දී මං ඉතින් පංච කල්යාණි කියන්නේ ඇඬුවා බින්දුව හැලලා ගෙවුනේ බං පංච කල්යාණි කියලා අර ගමේ පොලියට දෙන ගෑණි ඒකට කියන්නේ පංච කල්යාණි කියලා කුටා ඒ කීයකගේ සෙට් එකයි බං නෙළුවා නෙලිල්ලක් මේ තාමරේ දෙනවා බං අයිජාව රිංගු තොට හිනා දෙයක්කො මිනිහෙක් ගෑණි කෙනෙකුට කෑවම ඒක නෙවෙයි ඕබ අරු සගුණ මුත්තා මන් දන්නේ මම ඊයේ ඉඳන් හිටියේ කැලේනේ මොකද කියන්නේ ඊවල පැත්ත කියලා බලමුද ආරංචි නැහැ හරි එහෙනම් යන්කෝ අර එන්නේ සුකුණා කොහෙද බං ගියේ සැඟමුණු අමු කොහෙද ගියේ? මට මාර වැඩක් නේ බං උනේ. ඈ ඊයේ ඉතින් උඹලා එක්ක කියන්නේ මේ අවුරුදු උත්සවේ පොඩ්ඩක් වැඩි වුණා. ඉතින් ගෙදරට යන්න කියලා ගියේ තමයි. මට පොඩ්ඩක් වැඩි වුණ හින්දා යාන්තමට නිින්ද ගියා බං. වැඩි කියන්නේ බං. නිින්ද යාගෙන ඉද්දිම කවුද ඒකේ දොර තට්ටු කරා. ඊට පස්සේ මම ඇහුවා කවුද කියලා. එතකොට කිව්වා මචං අපි පොලිසියෙන් කියලා. මචං බාරයක් කරුව මිනිස්සෙක් නෙමෙයි. මං ඇහුවා මොකටද මේ ආවේ මේ මම නිදාගෙන යන්නේ කියලා. නෑ පොඩ්ඩක් එනවා එළියට එනවා. මට තමුසේ එක්ක කතා කරන්න ඉතින් ඉතින් මචං මං ඇහුවා උඹලගේ උතන කී දෙනෙක් ආවද කියලා. උන් කිව්වා 3 දෙනෙක් ආවයි. ඉතින් මං කිව්වා මම මොන මගුලකටද උඹලම කතා කරගනින්. ඔව් ඉතින් මං වැරදිද? ඒ වුණාට මචං දොර කඩන් ඇවිත් බං යන්නේ. තාම ඉතින් සුබ අලුත් අවුරුද්දක්